අලුත් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද උනා challenge එකක් වගේ ආවේ ලොක් channel එක. මෙන්න මෙතන ගන්න තියෙන්නේ. අපි වෙලාවක් දෙනවා. ඒ වෙලාවේ පාඩම් කරන්න ඕනේ. පාඩම් කරලා අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණා. ඩික් පහක් එක ප්‍රශ්නයකට. අපි යමු වීඩියෝ එකට. හරි ඉස්සෙල්ලම අපි රොක් පේපර් සිසර් කරලා පටන් ගමු කවුද කරන්නේ කියලා. එක දෙක තුන Naga gimana kok? Enak paling ada modal paling nasibnya. Dan bila hari ini udah ya, modal yang itu kamera paling besar orang orang kan, tapi yang bila start cuma anak rata. Tahu ya. Library juga benar ada. Hari dan yang kira-kira දැන් මෙයාගේ ඊළඟ පටන් ගන්නවා. මෙයාට විනාඩි 3ක් දෙනවා.
moments later. ඉවරයි. අපි දැන් බලමු කවුද ඉස්සෙල්ලාම කාගෙන්ද ප්‍රශ්න අහන්නේ කියලා. ඒකත් අපි රොක් පේපර් කියලා පාවිච්චි කරලා බලමු. මේක මගේ තමයි. මන්තාමුගෙන් අහන්නේ. බලපන් අද මොකද 25 ගැස්සේ නැත්නම්. කාටි හැලෙනවා. අදාළ නැති කොහිනවත් කියනවට ඔය කරනවා. කිව්වා කවන්නේ අපි බලමු මට බැරි කියන්නේ පරමාණු පිළිබඳ ග්‍රහාකෘති ඉදිරිපත් කරේ කවුද? එන සාධක යක්තිය උඹලා වගේ ප්‍රශ්න මේ කියන්නේ අහපු ප්‍රශ්න අහන්න බෑ. ඒ කියන්නේ අපි දෙන කොටසට අදාළ ප්‍රශ්න ටික විතරයි. ඒ ටික එන්නම් ආයෙත් කොටගෙන අලුත් විදිහට පටන් ගන්න වෙලාව දීලා මොන ප්‍රශ්නේ නෝගම ආවත මේ වෙන මොකද අපි යන ප්‍රශ්නයක් කැවුවා මම ඔක පාඩම් කරා මම කොඩි ඩිප්පා ගස්සනවා කියලා කිව්වා. ඊවයින් ගස්සනවා ඩිප්පා ගන්නවා 10 දිසාවල ඩිප්පා ගස් ඊළඟ බලයකට නෑ කවුරුන්නේ මෙන්න උත්තරේ මූල ද්‍රව්‍ය වල ගුණ ඒ වල පරමාණු ක්‍රමාංක වල ආවර්තය සිතයක් බව. ඩිප්පා වීඩියෝ දැන් බලමු. ඊළඟ ප්‍රශ්න මට දෙමු. ඒකත් මගේ තමයි. රදහර්ගේ ග්‍රහාකෘතිය විස්තර ඊට වඩා ටිකක් විස්තර කරනවා කියන්නේ එයා කවුද සහ කොහොමද විස්තර වෙන්නේ? ඉස්තරේ නිස්බෝ නේ ඉස්තරේ ගියදම රැගෙන්නේ බාහිරලා කියන්නේ හැබැයි ඒකට මෙහෙම මම උත්තර දෙයක් අහුවෙන ඒක උත්තරයක් දුන්නා ඒක උන පහක් ගන්න ඕනේ දෙකමාරයි ගන්න දෙකමාරම තුනයි තුනයි තමයි තුනක් හරි තුනක් ගන්නවා අදාළ නැහැ උත්තරේ තමයි මේ ධන ආරෝපිත න්‍යෂ්ඨවට ඉලෙක්ට්‍රෝන නිශ්චිත පතවල ගෙනින් කරනවා. මම දන්නවා කිව්වේ ඊළඟ ප්‍රශ්න අහන්න මුගින්නේ මේ මොඩෙල් පරමාණු ක්‍රමය පරමාණු ක්‍රමය කියන්නේ විවිධ න්‍යෂ්ටි ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව. කිව්වා පරමාණු ක්‍රමයේ ළඟින් යන එක. ස්කන්ධ තුනක් කියන්නේ මොකක්ද? මූලයේදී ප්‍රෝටෝන සංඛ්‍යාවයි නියුට්‍රෝන සංඛ්‍යාවයි එකතුව තමයි ස්කන්ධය. ඉතින් ඉවරයි. ඉතින් තව තියෙන්නේ පබ්ලික් පාඩම් කරන්නේ නේ? ඒක පාඩම් කරන්නේ මේක ඊළඟදී කවන්නේ ඕනේ අලුත් කොටකට යන්න. ඒකට අපි එක්කෙනෙක්ට මිනිත්තු 3 විතර 3ම බලනවා දෙන්න. කවන්න
අපි බලමු කවුද ඉස්සරහා කරන්නේ. ඉස්සෙල්ලාම කවුන්නේ 40 වෙලාව මට 3ක් හම් වෙනවා. අන්න ටයිම් වෙස්ට් එක. හප්පස් මාන්නේ. A few moments later. හොඳම පයිප් මේ 15.5 වලින් හොර කරලා ගහලා තියෙන්නේ. මට කලින් තියෙනවට දෙමු මම ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒක ගන්න පොඩ්ඩක් මෙයාට අප තියෙන පොඩ්ඩක් මම පොඩ්ඩක් ඉඳවන්නේ නෝලොත් මේ දෙවි දීකේ ආදලේ දැන් මම මතකත් නැහැ බලමු ආයෙත් කරන ශක්තිය වාන්නේ අවස්ථාවකට මොහොතේදී වාන්නේ ඒක දනාන්නේ කැලේට හිතේ ආම ශක්තිය වන්න උල සමස්තයෙන් කරනවා මොකදන්නේ එකම මොළවලද එකම මොළවලද වෙනස් සංවිධානයක පරමාණු මේ මොළවලේ සමස්තයෙන් ජීව ගන්නාදී විද්‍යුත් මූලද්‍රව්‍ය දෙක අනිත් මූලද්‍රව්‍ය දෙකද බන්ධන ටික තේමේදී සිද්ධ වෙන ආකාශය බලන්න. හරියට කිය. ඒක සුවත් නැතුව අලොන්න සේපේ ළඟින් ගියා පව් කියලා දික්පා ගසන්න දෙන්නේ. සමීප ඉලෙක්ට්‍රෝන කියන්නේ සමීප ඉලෙක්ට්‍රෝන මෝල්වලට අවසාන ශක්ති මට්ටමේදී ඉලෙක්ට්‍රෝන නිසා සමීප ඉලෙක්ට්‍රෝන කියන්නේ ජීවයන්ම තමයි මේ ප්‍රශ්න කාහේ ඩිස්කස් කරන්න යනවා ඉතින් ඒකට සේතන දේශී නෑ මොකද මට බැරි දෙක මම මුලින්ම මට ඒක තාම මතක නෑ ආයන්න බැරි ඉඳලා ප්‍රශ්න කාහේ අන්න කියන්නේ මොකද අවසානයේදී ඒක අහන්න අවුරුද්දක් දෙකක් කරන ශක්තිය විද්‍යුත් ක්‍රියාව. හරි
part 2 is complete. part 3 එකට යනවා. අපි ඒකට විනාඩි 5ක් දෙනවා. අපි බලමු කවුද ඉස්සරහට වඩන් ගන්නේ කියලා. මම දැන් විනාඩි 5ක් හම් වෙනවා. දැන් වෙලාව අපි 10:53යි. විනාඩි 5ක් දිනවා. වඩන් දැන් ඒක කරවලා
ඔක්සිජන් ඔක්සයිඩ් හැදෙනවා නේ. ඔක්සිජන් එකේ දාලා ඔතන ඔක්සයිඩ් හැදෙනවා. මේ ඉතින් කරනවා දැන් දෙවෙනි මාතක දෙවෙනි කියන එකක් මතක් වුණා දෙකක් කියන්න තව එකක් මතක් වුණා පොඩි ඉයක් කරගන්න ඉතින් කිව්වා නේද बाष्मीक जाएगा मैं पूरा बाश में हमें आना काम सोडियम लोहे रासायनिक गुण देगा सोडियम जल प्रतिक्रिया करे सोडियम हाइड्रोक्साइड हाइड्रोजन आयन ඊට පස්සේ सोडियम ප්‍රබලාම්ල සමග ප්‍රතික්‍රියා කර ලෝහය ලවණය හා सोडियम क्लोराइड හා हाइड्रोजन आयन එක kamu keluarga night duty magnesium භාවිතාන අවස්ථා දෙක magnesium භාවිතාන අවස්ථා දෙක sodium කියන්නේ mandi paragana ekulah idanata di kawannya salinnya paling vlog එක like කරලා comment කරලා share කරලා දාන්න හොඳයි නම් විතරයි නැත්තම් නිකන් ඕනේ මේ ඊළඟ දෙන්න කියලා පුළුවන් නම් comment එකක් දාන්න පොඩි කරලා මොකෝම දාන්න කවන්න ඒ ගන්න මේ ඊළඟ කොහොමද සතියක් කරලා සතියක්වත් අඩුම වීඩියෝ එකට එන්නේ කොහොම ඊළඟ challenge එක නම් ඊට රාහත වෙන්නේ අපි පාඩම් කරන සීන් එක තියක් දෙනවා කැමති පිළිම පළතුරයි කියනවා යන්න ඉතින් එහෙනම් goodbye see you බොක වුණා නේද මල්ලි මනේ මටත් හිතයි කරන්න ආදරේ තමයි පාළුවේ